මනසින් දකින සිහින දිරියෙන් ජයගන්න. Friends Live Sri Lanka. අයිබෝවන් හැම දිනටම ප්‍රින්ස්ලා ශ්‍රී ලංකාව විසින් ගෙනෙන තවත් වීඩියෝ එකක් සඳහා ඔබ ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඊයේ දවස තමයි ගොඩාක් වටින දවස. ඒ තමයි 2025 ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. ඒ කියන්නේ ජාත්‍යන්තර සුදු සැරෑට දිනේදී දවස. ඉතින් මේ දවසේදී කොළඹ අර්ලියගහ මන්දිරයේදී සූදානම් කරලා තිබ්බා විශේෂ අවස්ථා සහිත වුවන් සඳහා විශේෂ වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහන සඳහා සහභාගී වෙන අවස්ථාව මට උදා වුණා. මේ අවස්ථාව උදා වුණේ ගම්පල උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හරහා සුවශක්ති සංවිධාන සමාජිකයෙක් විදිහට තමයි මම මේ වැඩසටහනට සහභාගී වුණේ. ඉතින් ඒ ගැන මම ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔක්තෝබර් මාසේ 4 වෙනිදා සමාජ සේවා දෙපාර්තමේන්තුවේදී බත්‍රමුල්ලේදී පැවැත්වුණා දැස් අපිරෙන ආබාධිත අය කාණ්ඩ දෙකකට වෙන් කරලා විශේෂ ගායනා තරඟ කීපයක්. ඉතින් මේ තරඟ අතර අවුරුදු 16ත් 35ත් අතර සහ 35ත් 59ත් අතර කියලා කණ්ඩායම් දෙකකට වෙන් කරලා තමයි මේ තරඟ සූදානම් කරලා තිබ්බේ. ගායන තරඟ තමයි සූදානම් කරලා තිබ්බේ. විවෘත තරඟයක් බවට පත් වෙලා තිබ්බා. ඒ වගේම තමයි මේ මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ අවුරුදු 35ත් 59ත් අතර කාණ්ඩේ. ඉතින් මේ කාණ්ඩයේදී මම තරඟයේ වැදුණා. මම නියෝජනය කරේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුවශක්ති සංවිධානය නියෝජනය කරමින් තමයි අපේ සමාජ සේවා මිස් ගරු කුමුදනී කුමාරි මහත්මිය සහභාගී වුණා. ඒ වගේම මගේ බිරිඳත් සමගින් එදා 4 වෙනිදා මම තරඟයට සහභාගී වුණා. ඉතින් ඒ තරඟයට සහභාගී වෙලා අන්තිම 10 අතරට තමයි මට එන්න පුළුවන්කම තිබ්බේ. ඉතින් 1 2 3 ස්ථාන ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් අවසාන 10 දෙනා අතරට පැමිණීමේ හේතුවෙන් මට අවස්ථාව ලැබුණා ඊයේ දවසේදී රජය විසින් සූදානම් කරලා තිබ්බ මේ සුදු සැරෑටි උත්සවයට සහභාගී වෙන්න. ඉතින් ඒ තරගය ගැන මම ගොඩාක් දේවල් කතා කරන්නට යන්නේ 4 වෙනිදා තිබ්බ. ඒ තරගය ගැන කතා කරන්නට යන්නේ නැත්තේ තරම් පැහැදීමක් නැහැ මේ ස්ථාන තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් ඒ ගැන ගොඩාක් ඊ දවසේදී කතා වුණා ගොඩාක් අය. නමුත් ඒ ගැන අපි කතා කරලා වැඩක් නැහැ. මොකද ඉතින්ට විනිශ්චයකරුවන් විදියට සහභාගී වුණේ ගොඩාක් ඉහළට සංගීතය හදාරපු අය. විශාරද, එතකොට පණ්ඩිත්, එතකොට සංගීත නිපුන්, මේ වගේ විශේෂ නම් තියෙන විශේෂ නම් දරාපු අය තමයි මේ සඳහා සහභාගී වුණේ. ඉතින් ඒක නිසා අපිට ඒ ගැන මේ එක දේවල් ඉදිරිපත් කරලා තේරුමක් නැහැ. නමුත් අපි හදවතින් මොකක් හරි අපිට දෙයක් දැනුණා නම් අපිට මම හිතනවා ඒක අනාගතයේදී අපිට ප්‍රයෝජනවත් වේවි. අපිට මොන හරි අඩුපාඩු ඇති වුණා නම් ඒ දේවල් හදාගෙන නැවත මේ සහභාගී වෙන්න තවත් තරඟ සඳහා. ඉතින් ගොඩ කාලෙකින් තමයි මම තරඟයකට ඉදිරිපත් වුණේ. ඉතින් කොහොම හරි කමන්නේ සහතිකයක් ලැබුණා අපිට ඊයේ දවසේදී රුපියල් 5000ක දීමනාවක් ලැබුණා. ඒ වගේම සහතිකයක් ලැබුණා. සුදු සැරෑටියක් ලැබුණා. මම ඒක ඔයාලට පෙන්නන්න. සුදු සැරෑටිය මෙන්න මේ සුදු සැරෑටිය තාම විශේෂ සුදු සැරෑටිය. මෙන්න මේ සැරෑටිය තමයි ඔයා දකින්න ඇති. ගොඩාක් හොඳ සැරෑටියක්. ගොඩාක් ක්වොලිටි සැරෑටියක්. මොකද මේ සැරෑටිය ගන්න ගිහින් ඊයේ මම පොඩි ගැටලුවකටත් පත් වුණා. ඉතින් ඒ උත්සවයේ අවසානයේදී මේ සැරෑටි දුන්නේ හැමෝටම. මේ සැරෑටි ගන්න ගිහිල්ලා මේ සැරෑටි ගන්න යන අවස්ථාවේදී ඒ නිලධාරීන් දැනුම් දීමක් කරා මේ සමිති සංගම් වලින් ඉදිරිපත් වෙච්ච අයට පමණයි සැරෑටි ලැබෙන්නේ කියලා. මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ මොකක්ද ඒ ක්‍රියාදාමය කියලා. සමිති සංගම් වලින් ඉදිරිපත් වෙච්ච අයට පමණයි කියලා කිව්වා මේ සැරෑටි ලැබෙන්නේ. නමුත් මේ මම සමිති සංගම් වලින් නෙමෙයි හිටි ජනතා සම්මේලනයේ. ඉතින් මෙන්න මේ වගේ සමිති සංගම් කීපයක් ඉතින් මම හරියට මේගොල්ලෝ ගැන දැනුවත් නැහැ. ෆෙඩරේෂන් කවුන්සිල් එන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් නෙමෙයි මම සහභාගී වුණේ. මම සහභාගී වුණේ අතරම ගම්පල උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමයි මම සහභාගී වුණේ. ඉතින් ඒක නිසා මේ මම කිව්වා එහෙම කරන්න එපා. මම සැරෑටිය භාවිතා කරනවා. ඉතින් ඒක නිසා මට පුළුවන් නම් සැරෑටියක් ලබා දෙන්න කියලා ගොඩාක් අමාරුවෙන් කොහොම හරි අන්තිම මොහොතේදී මට සැරෑටියක් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මම දන්නේ නැහැ එතනට සහභාගී වෙන හැම ආබාධිත කෙනෙකුටම මේ සැරෑටියක් හරි විදිහට ලබා දෙන්න ඕනේ කියන දේ විතරයි අපි දන්නේ. අපිට ඊට එහා දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මොන විදිහකට මේ තරඟ පැවැත්වුවද කියලා නේ සංගීත තරඟයේ දිහා බලනකොට ඒ තරඟ කොහොම විදිහට පැවැත්වුණාද කියලා කියන්නත් හරියට අමාරුයි. මොකද ඉතින් අර ඒකේ අපි
දොස් කතා කරන්න අවශ්‍ය නෑ. මොකද ඒ තරගයේ දිහා බලාගෙන හිටපු ඒ තරගයට ඇහුම්කන් දීපු අයට ඒ තරගයේ ස්ථාන තේරීම පිළිබඳව කොයි වාගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා තේරුම් ගැනීම හැකියාව තියෙනවා. ඒක නිසා අපි මේවට කවුරු කාගෙනවත් අපි කාටවත් අපි දොස් කියන්න ඕනේ. ඒ වගේම කවුරු ගැනවත් අපි විනිශ්චය කරන්න අවශ්‍ය නැහැ කියලා තමයි මම හිතන්නේ. ඒගොල්ලෝ විනිශ්චයක් ලබා දුන්නානේ. විනිශ්චයක් ලබා දීලා ඒගොල්ලෝ ඒ ස්ථාන තේරුවා. ගොඩාක් දුරට සමස්තයක් විදියට මට තේරුම් ගිය දෙයක් තමයි උතන මම පරාජය වෙච්ච හින්දා මේ අදහස් කියනවා නෙමෙයි. නමුත් මට තේරුම් ගිය දෙයක් තමයි පව් කියන අදහස, අසරණයි කියන අදහස. මෙන්න මේ වගේ මිනුම් දණ්ඩක් කරහා තමයි මේ තරඟවල 1 2 3 ස්ථාන තෝරලා තියෙන්නේ කියන එක කාටත් මට නෙමෙයි මං හිතන්නේ මේ දිහා බලන කාටත් තේරුම් ගිය දෙයක් වෙනවා අනිවාර්යයෙන්. ඒක නිසා මං හිතන්නේ මොකක් කරේ ඒගොල්ලන් කලින් සෝදානම් කරගෙන ඉන්නේ නැති සාමාන්‍ය පූර්ණ දොෂ්ටාබාධිතයට පමණක් 1 2 3 අවස්ථා දෙනවාද අසරණය තෝරනවා කියන එන්නේ වගේ මොන හරි අදහස් වල ඒගොල්ලෝ ඉන්නේ ඇති කියන එක කාටත් තේරෙන දෙයක්. ඒක මටත් තේරුණා. නමුත් කමක් නෑ. ඉතින් ඒක මේක හොඳ අත්දැකීමක්. ඇත්තටම කියනවා නම් හොඳම අත්දැකීමක් ජීවිතේට. මේ වගේ අවස්ථාවක් තුළ සහභාගී වීම තුළින් මම හිතනවා අපේ ජීවිතේට අලුත්ම අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒ වගේ තරගයකට සහභාගී වෙන්න මම දන්නේ මමත් උපරිම කැපවීමෙන් තමයි තරගයට සහභාගී වෙන්නේ. ඉතින් මටත් අවශ්‍ය වුණා ස්ථානයක් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගන්න. මොකද අපි ගොඩාක් ආදරය කරනවා මේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විසින් පවත්වන සෑම වැඩසටහනක් සඳහා. මොකද මම මීට කලින් වැඩසටහන් වලත් ඔයාලට කියලා තියෙනවා. හරිම වටිනම ආයතනයක් තමයි මේ ගම්පල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. මොකද ඒවැ වැඩ කරන මේ සේවක මහත්මීන් පුදුම කැපවීමක් තියෙනවා තමන්ගේ ආයතනය සම්බන්ධ. මම දන්නේ කාලෙන් කාලයට මහත්මීන් වෙනස් වෙනවා. මම ඒවත් එක සමානලාට ඉතින් දැන් මම කියන්නේ මේ ගත වෙන මේ කාලේ මේ 2024 මේ ගත වෙලා යන මේ කාලේ සේවය කරන සේවක මහත්මීන් පුදුම කැපවීමක් ඒ සඳහා ලබා දීමක් කරන. ඉතින් ඒ ප්‍රධාන මැඩම් මම මතක් කරන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් ඒ වගේම ඒ වැඩ කරන ඒ අනිත් පිරිස සමාජ සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, වැඩිහිටි ඒ බාරව කටයුතු කරන ඒ නිලධාරීන් ඒගොල්ලෝ හරිම කරුණාවන්තයි. ඇත්තටම ඒගොල්ලෝ පුදුම මනුෂ්‍යත්වයක් ඒගොල්ලෝ අපි වෙනුවෙන් තියෙනවා. එතනට ගියාන් පස්සේ අපිට අවශ්‍යතාවක් සඳහා අපි එක දේවල් වලට සහභාගී වෙද්දී පුදුමාකාර මනුෂ්‍යත්වයක් ඒගොල්ලොන් ගාව තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ දේවල් වලට මම මේ දේවල් වලට ගොඩාක් ගරු කරන හින්දා මට ඕන වුණා මේ ඒ වටිනාකම මේ ලබා දෙන්න. ඒ වටිනාකම අනිවාර්යෙන් ලබා දෙන්න ඕනෙම කියලා හිතුණා. ඒකින්ද මට ස්ථානයක් මම ගොඩාක් බලාපොරොත්තු වෙන තමයි තරගෙට සහභාගී වෙන්නේ. කමන්නේ ඉතින් ජය පරාජය කියලා කියන්නේ ඉතින් කාටත් එකයි. කෙසේ නමුත් ඒ තරඟ තුළ කියන්නේ අවුරුදු 35ට පහලින් 16ත් 35ත් අතර කාණ්ඩයක් හිටිය. ඒ වගේම 35ත් 59ත් අතර කාණ්ඩයක් හිටිය. එතකොට 35ට පහලින් කාණ්ඩේ 1 2 3 4 5 සහ 35ට ඉහළින් කාණ්ඩේ 1 2 3 4 5 මේ කියන 10 දෙනා ඊයේ දවසේ ජාත්‍යන්තර සුදුසරයට දිනේදී ගීත ගායනා කරා. එතනින් ඒ ඇහුම්කන් දීම තුළින් වටහා ගත්තා ගොඩක් දේවල්. ප්‍රධානම දේ තමයි 35ට පහලින් හිටේ කණ්ඩායම මට තේරිච්ච විදිහට මගේ රිවිව් එක ගොඩාක් කරාට මේ හොඳට සිං කරා හොඳ තරගයක් තිබ්බා කියලා දැනුණා. නමුත් 35න් ඉහළ කණ්ඩායම ඒ තෝරාපත් කර ගැනීම සහ ඒ ලබා දීපු අවස්ථාව පිළ එච්චරම සෑහීමකටපත් වෙන්න මට නම් බැරි වුණා. හදවතින්ම කියන්නේ ඒ කියන්නේ මම පරාජයටපත් වෙච්ච හින්දා නෙමෙයි කියන්නේ. තවත් දක්ෂයින් හිටියා. තරම කියනවා මම හිතන්නේ මටත් වඩා දක්ෂයින් ඉන්න පුළුවන්. තව ගුරුවරු හිටියා. ඉතින් අතරම ගුවන් විදුලි සංස්ථාවේ ගීත ගායනා කරපු හොඳ අත්දැකීම් තියෙන ගුරුවරු හිටියා. තව දක්ෂයෝ හිටියා. ඉතින් මාර දක්ෂයෝ හිටියා. මේගොල්ලන්ට ස්ථානයක් ආවේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ ඉතින් ඒක කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කොහොම මැන්නද කියලා දන්නේ නැහැ. ඉතින් ඒවට අපිට මොකොත් කියන්න බෑ. මොකද එතන හිටියේ ප්‍රසිද්ධම විනිශ්චය මණ්ඩලයක්. ඉතින් ඒක නිසා ප්‍රසිද්ධ විනිශ්චය මණ්ඩලයක් හිටියේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ තීරණේ ඒක වෙන්නේ නැති. හැබැයි අපේ ජීවිතේ තීරණේ ඒක නෙමෙයි. ඉතින් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් එක විනිශ්චයක් හින්දා අපි පසුබහින්න අවශ්‍යතාවයකුත් නැහැ. ඇත්තටම කියනවා නම් අපි ඉදිරියට යමු. ඉදිරියට යද්දී
අපි බලමු ඉතින් ඔය ලබා දීපු තීරණ මොන විදියටද ඒව බලපාලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ ඊයේ සුදුසරැට දින උත්සවය පැවැත්වුණා. ඉතින් ඒ සහභාගී වෙච්ච හැමෝටම ඇත්තටම තෑගි ලැබුණා. ඒ වගේම තමයි ආහාර ඒ වගේ දේවල් ඇත්තට මේගොල්ලෝ හරියට සූදානම් කරලා තිබ්බා. ඒ වගේම කියපු වෙලාවට නම් වැඩසටහන පටන් ගත්තේ නැහැ. උදේ 8ට තමයි ඊයේ ජාත්‍යන්තර සුදුසරැට දින වැඩසටහන පවත්වන්න යෙදිලා තිබ්බේ. හැබැයි ඉතින් 8ට පටන් ගත්තේ නැහැ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ හැටිද වෙලාව මේ ප්‍රමාද වෙන එක හැම දෙයකම වෙලාවට පටන් ගන්න නැති එක. එතකොට මේ හරි ඒ දේවල් සහභාගී වුණා. ඊට පස්සේ දහවල් ආහාර වේල ලැබුණා. ඉතින් ඒ දේවල් ලැබිලා ඊට පස්සේ අන්තිමේට ඇත්තටම ඊයේ දවසේ නම් මේ වැඩසටහනට සහභාගී වුණේ මමත් මගේ බිරිඳත් මගේ පැත්තෙන් සහභාගී වුණා. එතකොට ඒ වැඩසටහන ඉවර වෙලා හවස ඇත්තටම මේ සැරෑටිය හම්බ වුණා. ඉතින් ඒ වගේ දේවල් සැරෑටිය ලබා ගන්නත් මට සෑහෙන මාංශයක් ගන්න වුණා කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් ඒ සැරෑටියත් අරගෙන කොහොම හරි මේ ඔන්න වැඩේ ඉවර කරලා ආවා. සැරෑටිය වැඩසටහන ඔන්න ඔය විදිහට තමයි නිමා වුණේ. මොකද්ද මේ වැඩසටහනෙන් අපිට ලැබෙන පණිවිඩය තවදුරට? අන්න ඒ දේ තමයි වැදගත්. ඉතින් මේ හැමදේම දැන් සංගීත තරඟ පැවැත්වුණා 4 වෙනිදා. ඒ තරඟ ඒ විදිහට ඒක නිමා කරා. ඒ විනිශ්චය මණ්ඩලයේ තීරණයක් ලබා දීලා 1 2 3 4 5 6 7 8 9 10 අංක 10ක් තේරුවා. ඒ වගේම මේ 10 දෙනාට ඉදිරියට යන්න සෑහෙන සහයෝගයක් දෙනවා කියලා කිව්වා. ඒ වගේම ඉදිරියේදී ජාතික නාලිකා තුලින් ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නාලිකා තුලින් පවත්වන ඒ රියැලිටි වැඩසටහන් සඳහා අපිව සහභාගී කරවන්න විශේෂ අවධානයක් ඕන් යොමු කරනවා කියලා කිව්වා. ඒ වගේම මේ අතර වාරයේදීම අපිට මේ හිතාගන්න පුළුවන් අපිට මොකද්ද දැන් අපිට හිතාගන්න අපිට කල්පනා කරන්න ඕනේ අපිව ඉදිරියට යැවීම සඳහා මේගොල්ලෝ ඊයේ වැඩසටහන තුළින් මොකද්ද කරේ කියලා. ඉතින් අලුත් වෙබ් අඩවියක් නිර්මාණය වුණා. ඒ වෙබ් අඩවිය මේ එලි දැක්වීමකුත් ඊයේ දවසේදී සිද්ධ වුණා. ඉතින් ඒ කරුණු කාරණා සිද්ධ වුණා. ඒ වගේම බ්‍රේල් යන්ත්‍ර දෙකක් අධ්‍යාපනය ලබන දුවදරුවන් දෙදෙනෙකුට ඊයේ පිරිනැමුණා. එක යන්ත්‍රයක් 4,80,000ක් වටිනවා කියලා නිවේදනය කරා. ඒ වගේ දේවල් ඇත්තටම හොඳයි. මොකද ළමයින්ගේ අධ්‍යාපනය සඳහා ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ඇගීමක් ලක් කරා 2024 වර්ෂයේදී. ඒ වගේම තමයි උසස් පෙළ සමත් සිසුන්ට ඇගීමක් ලක් කර මම හිතන්නේ මුදල් ත්‍යාග ඔවුන්ට ලැබුණා. ඒ වගේම තමයි මේ විශේෂත්වය තමයි ගොළු තත්ත්වයේ පසු වෙන දරුවන් විශේෂයෙන්ම මේ ඒ වැඩසටහන ආරම්භ කරේ ඒ දරුවන්ගේ නර්තනයක් සමගින් පූජා නැටුම ඒගොල්ලෝ තමයි ඉදිරිපත් කරේ. ඉතින් ඒගොල්ලෝ දරුවන් ඇත්තටම ගොඩාක් හොඳින් ඒක ඉදිරිපත් කරා කියලා හැමෝම කිව්වා. මේ ඇත්තට මේක ඇත්තටම ලොකු ආශිර්වාදයක් ඒ දරුවන්ට. මොකද මේ ලෝකයට අහුම්කම් දෙන්න බැරි වුණාට ඇත්තට මේ ගුරුවරු ගොඩාක් කැප වෙනවා ඒ ගොළු දරුවන් වෙනුවෙන්. ඇත්තට මේ දරුවන්ට කන් ඇහෙන්නෙත් නැහැ. නමුත් ඒ දරුවන් මේ තත්ත්වයට සූදානම් කරගන්න, ඒ දරුවන් සමාජගත කරන්න පුදුම මහන්සියක් මන් දන්න විදිහට ඒ ගුරුවරු ඇත්තටම පුදුමාකාර මහන්සියක් වෙනවා. ඉතින් ඒ ගුරුවරුන්ට ඇත්තටම තෙල් මල් තියලා වඳින්න ඕන. මොකද ඒ තරම් දුෂ්ටාබාධිත කෙනෙක් ආරක්ෂා කරනවා වගේ නෙවෙයි ගොළු දරුවන්ව මානසික තත්ත්වයෙන් අඩු දරුවන් ඒ දරුවන්ව බලා ගන්නවා කියලා කියන්නේ පුදුම දෙයක්. ඇත්තට මේ ජීවිතේ මාරම දෙයක්. මට ඒක වචනෙන් කියන්න බෑ. ඇත්තරම ඇස්වලට කඳුළු වෙනවා. මොකද ඒ තරම්ම ඒ ගුරුවරු ඒ සඳහා වෙහෙස මහන්සි වෙනවා. ඒ ගුරුවරුන්ට සෑහෙන මහන්සියක් දරන්න සිද්ධ වෙනවා ඒ දේවල් කරන්න. ඒ ගුරු මණ්ඩලෙත් මම මතක් කරන්න ඕනේ. ඒ වගේම විශ්වවිද්‍යාලයට ඇතුල් වුණ සිසුන්ටත් මම හිතන්නේ කීප දෙනෙකුට ඇගීමක් ලක් කරලා උන්ට මුදල් ත්‍යාග ඒ වගේ දේවල් මේ ලැබුණා. මම හිතන්නේ මේ දේවලුත් ගොඩක් අගය කරන්න ඕනේ. ඉතින් අගය කරන්න ඕන දේවලුත් සිද්ධ වුණා. බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් මේ දේවල් සෑහෙන අපි අගය කරන්න ඕන තැන්වල තියෙන දේවල් අපි අනිවාර්යෙන් අගය කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි සිද්ධ වුණේ. ඉතින් විශේෂ දේශනයක් ඊයේ පැවැත්වුණා. ඉතින් ඒ වගේම තමයි සුගත් වසන්ත සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිර්මාණය මේ නියෝජනය කරන එකම දෘශ්‍යබාධිත කෙනා. ඉතින් ඔහුත් සහභාගී වුණා. ඉතින් මතක් කරන්න ඕන තවත් පොඩි කරුණු කාරණා කීපයක් තියෙනවා. ඉතින් මේ දේවල් අතර දැන් ඕනම දෙයක් පැණි රස වැඩි වුණාම තිත්ත වෙනවා. ඒ වගේම තමයි අපි දැන් අපිට මේක හරි රහට මේ දේවල් මේ
සමාජගත කරාට ඊයේ දවසේ මේ සුදුසරයට දිනේ තුළ මම හිතන ගොඩාක් නාලිකාවල මේ දේවල් ප්‍රචාරය වෙන්න ඇති මේ මෙන්න මේම අසරණ කණ්ඩායමකට මෙන්න මේම උදව් කරා මේ වගේ දේවල් කියලා. ගිය සතියේ දුම්රියේ මේ ස්වයං රැකියා කරපු අපේ සහෝදර කීප දෙනෙකුට මේ උසාවි යන්න නියෝග කරලා තිබ්බා. මේ ඒ දුම්රිය තුලින් ඒ වගේ අල්ලලා දුම්රියන් තුල වැඩ කරන්න තහනම් කියලා මේ ස්වයං රැකියා කරපු හඳුන් කෝරු වගේ දේවල් අලවි කරපු ඒ අපේ සහෝදරෙක් මම දන්න සහෝදරෙකුත් එතෙන්ට ඇතුළත් වෙලා තිබ්බා. මේ ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙන පසුබිමක ඒ වගේ අපහසුතා ආබාධිතයට අත්විඳින්න තියෙන පසුබිමක තමයි ඊයේ ජාත්‍යන්තර සුදුසරයට දිනේ මුළු ලෝකයටම පේන්න අර්ලීගම මන්දිරය තුල පැවැත්වුණා. ඔබ තීරණය කරන්න මේ රටේ විශේෂ අවස්ථාවය සඳහා තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඉතින් ඒක ගැන අපි වැඩි කතා කරන්න යන්නේ. අපිට කාටවත් දොස් කියන්න අවශ්‍ය නැහැ. අපි නමුත් මේ වෙන දේවල් දැනගෙන ඉන්න ඕනේ. මෝඩේ වගේ ඉන්න හොඳ නැහැ. සිද්ධ වෙන දේ මොකක්ද කියන එකත් අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉතින් මට ලැබිච්ච සම්මාන ගැන මම මේ වැඩසටහන යන අතර වාරේ ඒ ලබාගත් ඒ ඡායාරූප කීපයක් මම ඔයාලට දකින්න සැලැස්සුවා. ඉතින් ඔයාලා දකින්න ඉතින් සමහරක් වෙලාවට අපේ දර්ශකයාට කෙනෙක් මේක බැලුවා නම් දකින්න නැතුව ඇති. ඒක නිසා මම වැඩි දුර ඒක ලොකුවට මේ කියන්න උත්සාහ කරෙත් නැහැ. කෙසේ නමුත් ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසේදී මට සහතිකයක් රැගෙන එන්න හැකියාවක් ලැබුණා. මේ අපේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරපු විශේෂ අවශ්‍යතා සහිත වූ සමාජිකයෙක් විදිහට සුවශක්ති සංවිධානයේ නියෝජනය කරමින් ඊයේ දවසේදී මට වාසනාව ලැබුණා මේ සහතික අතර එක සහතිකලාභියෙක් බවට පත් වෙන්න. ඒක මට ලොකු ගෞරවයක්. ඒක මම ගොඩාක් අගය කරනවා. ජීවිතේ හොඳම අවස්ථාවක් මට ලැබිච්ච. ඉතින් ඒ දේවල් අගය කරන ගමන් ආරාධනා කරනවා ෆ්‍රෙන්ඩ්ස් ලයිෆ් ශ්‍රී ලංකා සමගින් ඔබ දිගටම එකතු වෙන්න කියලා. ඉතින් මේ මාසය තුල මට අතරම වැඩසටහන් ඉදිරිපත් කරන්න බැරි වුණා විවිධ අපහසුතා නිසා. පහුගිය ටිකේ සනීප නැති වෙලා හිටියේ. ඉතින් ඒ වගේ දේවල් නිසා මට ඔයගලන්ට වැඩසටහන් විටින් විට ඉදිරිපත් කරන්න බැරි වුණා. නමුත් අතහැරලා නැහැ මේ වැඩසටහන් දිගින් දිගටම ඉදිරිපත් කරන්න. ඉතින් ඊයේ දවසේදී ජාත්‍යන්තර සුදුසරයට දිනේ යෙදিলা තිබ්බා. තාම ලංකාවේ සුදුසරයටිය නීතිගත කරලා නැහැ ඔබ දන්නවා. ඉතින් ඒ දේවල් ඉදිරියට කොහොමද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. ඉතින් කලින් සිද්ධ වෙච්ච විදිහටම සිද්ධ වෙයිද නැත්නම් වෙනසක් ඇති වෙයිද අපිට මොන හරි ඉදිරියට දියුණු වෙන්න හැකියාවක් ලැබෙයිද මේ දේවල් අදහස් විදිහට වඩ පුළුවන් පදයන් කමෙන්ට් කරන්න. ඒ වගේම වඩ පුළුවන් යාළුවෙකුට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා. ඉතින් තවත් සුදුසරයටි වැඩසටහන් කීපයක් මේ සුදුසරයටි මාසයේ විදිහටනේ අපි හඳුන්වන්නේ නේද? ඉතින් තවත් වැඩසටහන් කීපයක් මේ මාසය තුළ පවත්වන්න නියමිතයි. තවත් මේ මාසේ 25 වෙනිදා තවත් වැඩසටහනකට සහභාගී වෙන්න මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා ඒවැය අත්දැකීම් කොහොමද කියලා මම ඔයත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් සුදුසරයටි ධාරියෙක් විදිහට මම මේ දේවල් හැම දෙයක්ම පුළුවන් විදිහට ඔයත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. එහෙමනම් වීඩියෝ එක ගොඩාක් දික් වෙන්න දෙන්න බෑ. මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තන්න. තවත් තොරතුරු සමගින් ඉක්මනින් තවත් වැඩසටහනක් තුලින් අනිවාර්යෙන් අපි සම්බන්ධ වෙමු. එහෙනම් සම්බන්ධ වෙනකොටම ජය වේවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. channel එක subscribe කරන්න. මොකක් හරි දෙයක් ඔයාගේ යාළුවන්ට මේ තුලින් දැනුම් දෙන්න. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක share කරන්න. ජය වේවා හැමෝටම. මනසින් මනසින් සිහින දිරෙන් ජයගනී. Friends Live Sri Lanka.